අද දවසෙත් අපි මේ කතා කරන්නේ කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ පිළිබඳව. අද මේ වෙනකොට සමාජයේ බොහෝ දෙනා විවිධ දේවල් ඉදිරිපත් කරනවා. උන්වහන්සේව මෙහෙවන්නේ ක්‍රිස්තියානි පිරිසක් විසින් දේශපාලන ඇමක් කියලා කියනවා. ඒ වගේම අන් ආගමිකයෝ විසින් උන්වහන්සේව ප්‍රමෝට් කරලා මේ බුදුදහම ඇතුළට මිත්‍යා දෘෂ්ටියක් ගේන්න හදනවා කියලා මේ වගේ කතන්දර නොයෙක් දෙනා කියා පානවා. අපි ස්ථීරවම කියනවා එහෙම කරුණක් නෙමෙයි. උන්වහන්සේ ජාතික රූපවාහිනියෙන් තමයි මේ ලංකාවේ මිනිස්සු හඳුනගත්තේ. එදා ඉඳන් අද වෙනකන් උන්වහන්සේ නොකඩවා ධර්ම දේශනා කරමින් මහත් වූ සේවාවක් මේ සමාජයට ලෝකයට ශාසනීය වශයෙන් සිද්ධ කරනවා. උන්වහන්සේ මේ පොඩි කාලයේදී උන්වහන්සේට ලැබිච්ච මුදල් කෝටි 4ක විතර මුදල් සංඛ්‍යාවක් දුප්පත් මිනිස්සු වෙනුවෙන් උන්වහන්සේ ඒව දුන්නා. කවදාවත් තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙලා උන්වහන්සේට ලැබෙන ඒ ධනය ගොඩ ගහගෙන තණ්හාවෙන් ජීවත් වෙන චරිතයක් නෙමෙයි. උන්වහන්සේ බොහෝම කාරුණිකයි. විශේෂයෙන් වැඩිහිටියන්ට බොහෝ ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේව පෞද්ගලික මම දන්නවා. මේ උන්වහන්සේව ප්‍රමෝට් කරන්නේ කවුරුත් විසින් නෙමෙයි. උන්වහන්සේට මඩ ගහන, උන්වහන්සේට නොයෙක් දේවල් කියන ඒ පින්වත් පිරිසටයි මේ අපි කියන්නේ. උන්වහන්සේව ප්‍රමෝට් කරන්නේ JP එකෙන්වත් දේශපාලනයෙන්වත් අන්නාගමිකයෙන්වත් නැත්තම් වෙනත් කල්ලියක් විසින් නෙමෙයි. උන්වහන්සේව ප්‍රමෝට් කරන්නේ අති දීර්ඝ සංසාරයේදී උන්වහන්සේ විසින් බුද්ධ ආදී උතුමන් වහන්සේලාට කර හොඳ පූජා අපි අහලා තියෙනවානේ. බුදුවරුන්ට යම් මලක් පූජා කෙරුවොත්, සත්කාර සම්මාන කෙරුවොත් ඒ විදිහට අපට ගරු බුහුන් සම්මාන ලැබෙනවා. ඒ වගේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට වැඩිහිටියන්ට, මව්දෙමව්පියන්ට කරපු ඒ ගරුත්වය නිසා, කරපු පූජා නිසා අද උන්වහන්සේට ඒ පින පිටිපස්සෙන් ඇවිත් උන්වහන්සේට විපාක දෙනවා. උන්වහන්සේව ප්‍රමෝට් කරන්නේ කවුරුත් නෙමෙයි, පින විසින්. ඒක ඔබ මනාකොට අවබෝධ කරගෙන ජීවත් වෙන්න. මොකද මේක ඇතුලේ මඩ ගහන්නේ මේ ගිහි පිරිස නෙමෙයි. අපි ගොඩාක් දුරට අපි දන්න තරමට අපේම ස්වාමින් වහන්සේලා මේ අතර ඉන්නවා. ඒක දිරව ගන්න බැරුව. ඒ නිසා කාගේ හරි දියුණුවක්, කාගේ හරි ලැබීමක් තියෙනවා. අපි සාදු කියලා අපි අනුමෝදන් වෙන්න ඕන. මොකද මං ගමට ගියාම මං අවුරුදු 12ක් වෙනවා මහාන වෙලා. යාළුවෙක් මට කියලා නෑ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා. මට සතුටු එක කාරණාවක් තමයි මං ගියාම යාළුවෝ කියලා කියනවා ආමුදුරුනි. අපි දැන් කත්නෝරුවේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අහනවා. මේ මගට එන්න මූලික බේසික් එක උන්වහන්සේගෙන් ලැබෙනවා මේ සමාජයේ. අන්න ඒකට අවහිර කරන්න එපා කියලා අපි මුලින්ම ඔබට මතක් කරමින් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.